සුබ දවසක් සියලුම දෙනාට. අදත් සුපුරුදු පරිදි තවත් සුවිශේෂිත වූ ස්ථානයකට තමයි මම ඔබ රැගෙන ආවේ. ඔබට පේනවා මගේ පිටිපසෙන් තියෙන එම ස්මාරක කුළුණ මූර්තිය කැටයම එහෙම කිව්වොත් මම නිවැරදි කියලා හිතනවා. අපි විස්තර කතා කරමු. මේ මොකද්ද? කොහෙද තියෙන්නේ? සම්පූර්ණ තොරතුරු දැනගමු. අබ්‍රාෂා පාක් අබ්‍රාෂා උද්‍යානය අබ්‍රාෂා උද්‍යානය යනු ඇදහිල්ලේ දොරටුව එනම් the gate of faith මෙම ස්ථානය පිහිටලා තිබෙන්නේ පැරණි ජෆා නගරයේ සාන්ත පීතර දේවස්ථානය සෙන්ට් පීටර්ස් චර්ච් එක ඉදිරි පස තමයි මෙම උද්‍යානය පිහිටා තිබෙන්නේ. ඔබට පේනවා මෙම කැටයම කොයිතරම් විශ්මිතාකාරයෙන් නිර්මාණය කර තිබෙනවද කියලා. මෙය නිර්මාණය කරලා තියෙන්නේ ගැලීලයේ ගල් වලින් තමයි මෙය නිර්මාණය කර සකස් කර තිබෙන්නේ. ඩැනියල් කාෆ්රි නම් මූර්ති නිර්මාණ ශිල්පියා විසින් තමයි මෙම නිර්මාණය අතිවිශිෂ්ට නිර්මාණය කොට තිබෙන්නේ. සංචාරකයන් විශාල වශයෙන් මෙම ස්ථානයට පැමිණ ඡායාරූප තමන්ගේ ෆේස්බුක් පිටුවට ඒ වගේම YouTube පිටුවලට තමන්ගේ මතක සටහන් ඇතුළත් කරන ස්ථානයක් ලෙස බේවින් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. මේ ඔබට පෙනෙන්නේ තෙලවිව් නගරයේ මුහුදු සීමාව. තෙලවිව් බීච් එක මේ ඈතින් ඔබට දිස්වන්නේ එම මුහුදු කලාපයයි. මනරම් දර්ශනයක් තමයි මෙම ස්ථානයේදී දැක ගන්න පුළුවන්. තෙලවිව් නගරයේ 70ක් වගේ ප්‍රදේශයක් මේ ස්ථානයේ සිට මෙම කලාපයෙන් ආවරණය කරගන්න පුළුවන්. අති දවන්ත ගොඩනැගිලි ව්‍යාපාරික නගරය වන ඉස්රායලයේ ප්‍රධාන මධ්‍යස්ථානය තමයි අගනුවර තමයි තෙලවිව් නගරය. තෙලවිව් නගරයේ පැරණි ජෆා නගරය තමයි මෙම අබ්‍රාෂා උද්‍යානය පිහිටා තිබෙන්නේ. එහෙනම් තවත් ලස්සන වැදගත් ස්ථානයකින් තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් රැඳී සිටින්න. මගේ YouTube page එක subscribe කරන්න. subscribe කරලා click button එක click කරන්න, like button එක notifications එනවා. එයට ඔබගේ ප්‍රතිචාර දක්වන්න. බොහොම ස්තුතියි. සුබ දවසක් සියලුම දෙනාට.